අද අපේ කතාවේ කතානායිකාව එංගලන්තේ එඩින්බර්ග් කියන නගරක ඉන්න දුප්පත් ගෑනු කෙනෙක්. ජීවිතේ තියෙන එක ප්‍රශ්නත් එක්ක ඩිවෝස් වෙලා එයාසේ මෙයාට තව දුවෙකුත් ඉන්නවා ජෙසිකා කියලා. රජයෙන් හම්බෙන මොකක් හරි ආධාරකින් තමයි ජීවත් වෙන්නේ. කන්නේ කොහොමද කියලා හිටපු ගමන් කල්පනා කරන්න වෙන මට්ටමකට ජීවිතේ වැටෙන්න පුළුවන් පල්ලෙහාටම වැටිලා. ඒවත් එක්ක මෙයා ડિප්‍රෙස් වෙලා ජොබ් එකක් හොයාගන්න බැරුව ජීවිතේ අරන් යන්නේ කොහොමද හැමදේම කල්පනා කරමින් ඉන්න ගෑනු කෙනෙක් තමයි අපි මේ කතාව ඇතුළේ ඉන්නේ. මෙයාගේ පුරුද්දක් තියෙනවා තමන්ගේ ගෙවල් ගාව තිබුණ පොඩි කැෆේ එකක් තියෙනවා. ඒ කැෆේ එකට ගිහිල්ලා මෙයා උදේම කෝපි එකක් අරගෙන තමන්ගේ දුවමත් මේ ළඟ එහා පැත්තේ තියාගෙන ඌ වෙලාවක් අරගෙන මේ කෝපි එක ටික බොනවා. මේකට හේතුව සීතල දවස්වලට ගෙදර ටිකක් සීතල වැඩි. ඒ සීතල දරන්න බෑ විශේෂයෙන්ම අර පොඩි දුවට. ඒ හින්දා මෙයා කොෆි ෂොප් එකට ගිහිල්ලා එතන ඉන්න උණුසුමත් එක්ක දුවවත් තියාගෙන මෙයාට ඉන්න පුළුවන්කම තියෙනවා. ඊපස්සේ මෙයාට තිබුණු පොඩි බලාපොරොත්තුවක් එක්ක මෙයා කරන පුරුද්දක් වශයෙන් කරපු දෙයක් තියෙනවා. පොඩි නෝට්බුක් එකකුයි පෑනකුයි තියාගෙන එයා ලියනවා පොඩි කතාවක්. අසරණ වෙලා ඉන්න අනාථ වෙලා ඉන්න දරුවෙක් ගැන ළමයෙක් ගැන පොඩි කොළු ගැටයෙක් ගැන තමන්ගේ අම්මා තාත්තා නැතුව වෙන ගෙදරක පඩි පෙලක් යට තියෙන පොඩි කබඩ් එකක වගේ ජීවත් වෙන අනාථ දරුවෙක් ගැන කතාවක් ලියනවා. එහෙම ලියනකොට අපේ ගමන් දුව නැගිටිනවා. අතට වෙනම මානසික පීඩනයක් ඇතුලේ තමයි මෙයා මේ කතාව ලියන්නේ. කොහොමද මෙයා තමන්ගේ කතාව ලියලා ඉවර කරගත්ත හරි දැන් සතුටුයි. දැන් තියෙන්නේ මේක විකුණන්න. හැබැයි එහෙම විකුණන්න ඕන කරන ආර්ථික මේ තත්ත්වයක්වත් ඒක තනියෙන් කරගන්න පුළුවන්කමක්වත් මොකක්වත් අපි කතා කරන අම්මට නැහැ. මෙයා ඊට පස්සේ බලනවා පබ්ලිෂර් කෙනෙක් ගාවට අරගෙන ගිහිල්ලා මේ පොත එයා බලනවා මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද මේක පබ්ලිෂ් කරගන්න පුළුවන් වෙයිද කියලා. එයා මේ පොත රිජෙක්ට් කරනවා. I suggest you get a day job, Joanne. This won't sell. තව කෙනෙක් ගාවට යනවා. එයාත් රිජෙක්ට් කරනවා. 3ක් 4ක් 5ක් ඔහොම 12 දෙනෙක් ගාවට යනවා. මේ පොතේ හැමෝම නෑ මේක හරියන්නේ නෑ රිජෙක්ෂන් එකක් විතරයි. හිතන්න මේක මේ මිනිස්සයාට දැනෙන විදිය කොහොමද කියලා. තමන්ගේ ජීවිතේ වැටෙන්න පුළුවන් යටටම වැටිලා. තමන්ට ජීවත් වෙන්නවත් විදියක් නැතුව ඉන්නකොට තව දුවක් තමන්ගේ ගාව ඉන්නවා. තමන් ක්ලිනිකලි ડિප්‍රෙස්ඩ්. එයායි ලෙඩ වලට බෙහෙත් බොන ගමන් ඉන්නේ. හැබැයි අන්තිමේට තමන් ඔක්කොම දිය කළා ලියපු කතාව 12 දෙනෙක් කෙලින්ම මූණටම රිජෙක්ට් කළා දානවා. ඒ ප්‍රතික්ෂේප වීම මම විශ්වාස කරනවා මිනිස්සෙකුට ජීවිතේ අත්විඳින්න පුළුවන් නරකම හැඟීම් කීපකින් එකක් වෙන්න ඇති කියලා. කොහොම හරි ඒ ඔක්කොම මැද මොකක් හරි අමුතු හිතේ හයියක් හින්දා මේ අපි කතා කරන ගෑනු කෙනා 12 වෙනි වතාවෙන් නතර වෙන්නේ නැතුව 13 වෙනි වතාවට පොඩි පබ්ලිෂර් කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ පොත පබ්ලිෂ් කරන්න කියලා ආයෙමත් කතාව පටන් ගන්නවා. ඒක ලේසි පහසු අල්ලන් හිටීමක් නෙවෙයි. තියල්ල නැති වෙලා තියෙන මිනිස්සුෙකුට විශේෂයෙන්. මේ කෙනාගේ පබ්ලිෂර්ගේ දුව ඒ ළඟ ඉඳලා එයා ඒ පොත අරගෙන එයා ඒ පොත කියවලා කොහොම හරි පබ්ලිෂර්ගෙන් ඉල්ලා තියෙනවා මට තව මේක කියවන්න ඕන. මම මේකට කැමති කියලා. ඊපස්සේ ඔකත් එක පබ්ලිෂර් තීරණය කළා තියෙනවා හරි. අපි මේක print කරමු. හැබැයි යා මේ ගෑනු කෙනාට කියලා තියෙනවා මේක එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. මේ කාලේ ඔය ළමා කතා පොත් විකිනෙන්නේ නැහැ වැඩි. අපි කොපි 500ක් වගේ ගහමු. 500ක් වගේ නම් විකුණ ගන්න පුළුවන් වෙයි කියලා මේක print කරලා තියෙනවා. පොත් 500 ගහනවා. 500 විකිනෙනවා. කොපි 500කින් පටන් ගත්ත ගමන නතර වෙන්නේ කොපිස් මිලියන 500කට එහා ප්‍රමාණයක් ලෝකේ පුරා විකිනිනවා. අපි මේ කතා කරන පොතේ නම Harry Potter and the Philosopher's Stone. මේ පොත ලියන්නේ අපේ මේ මුළු කතාවේම කතානායිකාව තමයි J.K. Rowling. මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාර්ට් එක තමයි හිතන්න හදිස්සියවත් අර තියෙන ප්‍රමාණ ප්‍රෙෂර් එක මැද ජීවිතේ පල්ලෙහාටම වැටලා තියෙන මිනිස්සෙක් ඒ සියලු ප්‍රෙෂර් එක මැද රිජෙක්ෂන්ස් 12ක් විඳ දරාගෙන 13 වෙනි වතාවකටත් නැවත try කරනවා. හදිස්සියවත් මෙයා 12 වෙනි වතාවෙන් මේක නතර කරා නම් අද J.K. Rowling එයා ගත්ත කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. අනිත් පැත්තට මේ මුළු ලෝකෙටම Harry Potter ඇත්තෙත්. පොඩ්ඩකට හිතන්න Harry Potter නැති පෘථිවියක් ගැන. ඒක වෙන කතාවක්. ඒ කතාව මේ වෙද්දි කල්චර් එකක් හදලා ඉවරයි මුළු ලෝකෙ. ඒතර ඒ සම්පූර්ණ සාර්ථකත්වයේ රඳාපවතින තැන වෙන්නේ J.K. Rowling ගේ ටැලන්ට් එක හොඳද නරකද කියන එක නෙවෙයි. 12 වෙනි වතාවක් රිජෙක්ට් වෙලා තියෙනකොට 13 වෙනි වතාවකටත් උත්සාහ කරන්න. එයාට තිබුණ කරේජ් එක මත. හොඳට මතක තියාගන්න එකපාරක් රිජෙක්ට් වෙලා තව පාරක් උත්සාහ කරන්න වෙනවා කියන්නේ ඔයා අසාර්ථකයි නෙවෙයි ඔයා ශක්තිමත් කියන එක. ඒක තමන්ගේ වීක්නස් එකක් විදිහට දකින්න එපා. ඒක තමන්ගේ කරේජ් එක විදිහට දකින්න. සමහරක් විට අපි දකින්න ඔයා දකින්න අපේ ජීවිතේ මේ වෙලාවේ වැටලා ඉන්න තැන අපි වැටෙන්න පුළුවන් යටටම වැටලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සාර්ථකත්වයේ රඳාපවතින්නේ තව එක උත්සාහයක් මත වෙන්න පුළුවන්. එහෙම තමයි ලෝකේ වැඩ කරන්නේ. සමහරක් විට අසීමිත සාර්ථකත්වයයි අසීමිත අසාර්ථකත්වය අතර තියෙන්නේ තව එක වතාවක් උත්සාහ කිරීමක ගැප් එක විතරක් වෙන්න පුළුවන්. කතාවේ අවසානයේ තමයි ඔයා මේ වෙද්දී ඔයාගේ ජීවිතේ රොක් බොටම් එකටම වැටලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුම ඔයාගේ ජීවිත කතාව ඉවරයි කියන එක නෙවෙයි. ඔයා තව අලුත්ම ජීවිත කතාවක මුල ඉන්නවා කියන එක. ඒ නිසා ඕගොල්ලෝ තීරණය කරන්න 12 වෙනි නෝ එකද 13 වෙනි yes එක.